හෙලෝ ගයිස් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද අප්‍රේල් 11 වෙනිදා. ඉතින් අද සුපුරුදු පරිදි වෙනදා වගේම මම ඔයාලට ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට කන්වර්ට් කරනකොට අද දවසේ වෙන අප්ඩේට් එක අලුත්ම අප්ඩේට් එක ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අනිත් අයට share කරන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. සෞදි රියාල් එකක මිල රුපියල් 84.77යි. කටාර් රියාල් එකක මිල රුපියල් 86.753යි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 819.80යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 444.97යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 836.17යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 1021.63යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 85.89යි. USA ඩොලර් එකක මිල රුපියල් 315.12යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 369.65යි. ජපාන් යෙන් එකක මිල රුපියලයි 795යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2.97යි. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මගෙන් මම අරගෙන ආවේ වෙනදා වගේම ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට කන්වර්ට් කරනකොට එදා දවසේ කොහොමද රුපියලේ අගේ වැඩි වෙලා තියෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක මගෙන් මම අරගෙන ආවේ. ඉතින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අනිත් අයට මේ ගැන දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.